අරුම පුදුම රස කැවිලි ගස සහ යක්ෂණින්න එකෝමත් එක ගෙදරක ආච්චි කෙනෙකුයි පුතෙකුයි ජීවත් වුණා. මං ඔයාට කැවුම් හදන්නගේ හිංකන්න. ඕෂ් ගොඩක් ස්ත්‍රියම්ම මුලින එක කවමක් කන්නම් මේක කාලා ඉවරි දැන් මෙන්න මෙතන හරි සාර්ථකයිටවා ගත්තා. සුපුන් පහුවද ඇවිත් බලද්දී ලොකු රස කැවිලි ගසක් හැදිලා. වාව් කැව් ගහක් හැදිලා ඇති වෙන්න කන්න පුළුවන් මට. මිනා අදනවා. යයි වැටෙනවා. ගහ උඩට නගින්න ඕනේ. යාළුවා! ගහ උඩ ඉදගෙන වෙලකම් කරනවා. මෙන්න කෑවා. ගහ උඩ ඉඳන් රස කැවිලි කකා එද්දී එකපාරටම ගහ යටට යක්ෂණියක් එනවා. මීරි අඩිපුර කන්න මේ රසයි ගහ උඩ ඉදක් කරනවා. අනේ පුතේ මට පමග නැදද? අහෝස්තා. අනේ පුතේ මටත් කැවුමක් දෙනවද? තක්ගාලා මෙළමයා මල්ල ඇතුලේ ඉදිකට වහගන්න ඕනේ. ඇයි? කියන දේ කරන්න. හරි. හොඩේ. කවුරුවත් එන්න කලින් ඉක්මනට මෙතන යන්න ඕනේ. අද නම් මිනිමස් හොදට කත හැකේ. ඔබගේ රූපේ මායාවක් වගයි හිත ගැහෙන තරමට ලස්සනයි අහසින් පාතුන යකිනක වාගේ බන්දි මඩේ පාවෙන පුංචි මල්ලි යන්නම් මර මුදුන් කන්දට හිතේ හංගුණු සතුට ගියක් විදිහා වනිදා මාහනක මඩේ පාවෙන පුංචි මල්ලි යන්නම් මර මුදුන් කන්දට හිතේ හංගුණු සතුට ගියක් විදිහා වනිදා මාහනක ඉන්න බා. චූබරයි මල් ලැබෙමින් තියන්න ඕනේ. දගලන්න නැතුව ඔහොම ඉන්න ඕනේ හරිද? මම එනකම් ගොයම් ටිකනන් මේ පාර හොදට තියෙනවා. මේ සැරේ අස්වෙන්න හොද වෙයි. මේ මොකක්ද මේ කුඹුර මැද තියෙන මල්ල? බලමු. සුපුන් නණ්ඩාට ගමරාලට සුපුන් ටෝනා කර දැප්පගෙන කිව්වා. ඉතින් යක්ෂණී චුකරලා එන්න කලින් මේ දෙන්න හොඳ උපායක් හිතෙව්වා. සුපුනුයි ගමරාලයි යක්ෂණියට හොඳ පාඩමක් උගන්වමු කියලා කතා වුණා. මේ දෙන්න යක්ෂණිය එන්න කලින් ඉක්මනට හොඳ උපායක් හිතෙව්වා. බලමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා. හරි යක්ෂණිය එන කලින් අපි ඉක්මනට මල්ලට ගලවි සර්පයෝ ඉදාමු. දැන් අපි මෙතන උඩ පාක. හරි අපි දුක් හොදේ. මෙතනදා. මොකද මේ මල්ල මෙච්චර බර වැඩි උනේ? මේ වගේ බරක් කුසලන්න බෑ. ඉක්මනට මේක අයින් කරන්න වෙනවා. ගෙදර යනකොන් ඉවසිල්ලක් නෙමේ මිනිස් පටියා කනකොන්. Oh, what are these? Snakes! Oh, snakes! ආකෝ මේක හිටපු ළමයා. කොහෙන්ද මේකට සර්පයෝ? මල්ලේ හිටපු සර්පයෝ එළියට ඇවිල්ලා යකින්න ගැංගේ එතුණා. අනේ මාව බේරගන්න මේ සර්පයාම. අනේ මාව ඊට පස්සේ සුපුනුයි ගමරාලයි දෙන්නම සතුටින් ගෙදර යන්න පිටත් වුණා. නුවණක් උපායක් යොදපු නිසා සුපුනුයි ගමරාලයි දෙන්නම බේරුණා. කවදාවත් නොදන්න අය මොනවා දෙන්නෙක්කන් යන්න හැදුවත් යන්න එපා දරුවනේ. ඕ තෙරුණා මාමේ. හරි පුතා. අපි එහෙන ගිහින් යාළුවේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න නෑ එපා.